再来带您看到风月同天系列报道。今天带您看到的是，在20多年前的南亚海啸过后，慈济深入到斯里兰卡赈灾，协助重建人间天堂。先来看到斯里兰卡，它的地形呢轮廓像是一颗珍珠悬挂在印度洋上，而且这是一个佛教国度，以供奉释迦牟尼佛的佛牙舍利闻名。每年的佛牙节呢，就是斯里兰卡最盛大的年度庆典，也因为它的地理位置非常特殊，融合了印度教、伊斯兰教还有基督教等等的多元宗教文化，从它的国旗配色就能看出来。而位在印度洋中心的斯里兰卡，它是连接亚洲、非洲还有欧洲最重要的贸易中心，因为有大量的贸易往来，让这里成为了香料、珠宝还有佛教文化交流的据点，也让这一颗印度洋上的珍珠，从古代丝绸之路到现在成为了海上丝绸之路的关键枢纽。然而说起斯里兰卡呢，大多数的人都会联想到锡兰红茶的纯净香气，而且整个国家的茶叶种植面积呢是超过了20万公顷，几乎是全数外销的，这也是斯里兰卡最重要的经济命脉之一。其次呢，就是以高品质的香料闻名，包括了锡兰肉桂、还有豆蔻、丁香等等。然而，斯里兰卡也盛产大量的宝石，像是蓝宝石，它的透明度非常的高，而且色泽纯净，就吸引不少商人来购买，也让斯里兰卡因此有了宝石之国的美誉。然而，在2004年的12月26号，印尼苏门答腊外海发生了规模9.1的强震，进而引发了南亚海啸，造成有14个国家受灾，超过30万人死亡，上百万人无家可归。当时斯里兰卡首当其冲，受灾惨重，罹难人数超过4万人。于是呢，慈济紧急组成了36人的医疗团，在4天后从台湾搭机飞到了斯里兰卡，并且获得了当局的许可，在南部重灾区汉班托塔进行赈灾，还设置了义诊医疗站。然而，今年55岁的乌迪尼，就是在南亚海啸的时候，他失去了7位家人，在人生最悲痛的时刻，他遇到了前来救灾的慈济。当时志工不仅是提供了生活物资，还有医疗、义诊等等的短期援助。最让人意想不到的是，乌迪尼把失去亲人的悲痛转化为助人的力量。接下来就带您来看看乌迪尼是如何把伤痛化成大爱，来持续为自己的家乡付出，打造出有爱的人间天堂。අප ජීවත් වන මේ ලෝකයේ ස්වාභාවික සුන්දරත්වයේ පිරුණු තැනක් හරියට ස්වර්ගය වගේ. ඒ වගේ ස්වාභාවික සුන්දරත්වයෙන් පිරුණු ඒ වගේම කරුණාවන්ත හදවත් ඇති මිනිසුන් සිටින ශ්‍රී ලංකාව මේ පදවිය සැබවින්ම ලැබිය යුතුයි මං විශ්වාස කරනවා. මේ ලස්සන දිවයින හම්බන්තොට වැනි දුෂ්කර ගම්මානයක දුප්පත් පවුලක හැදී වැඩුණු කුඩා කල සිටම විදේශයක වැඩ කිරීමට ලොකු සිහිනයක් තිබුණා. ඒ සඳහා මං වෙහෙස මහන්සි වැඩ කරා. අවසානයේ දිනුම් කරන ඩිප්ලෝමාවක් මම ලබා ගත්තා. 2003 වසරේදී මම රැකියාවක් සඳහා මාලදිවයිනට ගියා. මගේ සිහිනය සැබෑ වුණා. ඊළඟ අවුරුද්දේ මම නිවාඩුවට ලංකාවට පැමිණෙන්නට මගේ නිවසට පැමිණෙන්නට මේ හැම දෙයක්ම ලොකු ස්වාභාවිකත්වකින් සම්පූර්ණයෙන්ම පරිවර්තන වන බව මම දැන හිටියේ නැහැ. මගේ උපන් ගම සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. මං ඒ වන විට විදේශගත වෙලා හිටියේ. මරණයෙන් බේරුණා. නමුත් මට ලොකු වේදනාවක් තිබුණා. මට මගේ නිවස, මගේ දෙමාපියන්,
මගේ වැඩිමහල් සහෝදරයන් දෙන්න වැඩිමහල් සහෝදරයන්ගේ දරුවන් තිදෙනාම නැති වුණා. මට එලයි කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. මා කුමක් කරන්න ඕනද කියා මට හිතාගන්න බැරුව හිටියේ. නමුත් මට කළ හැකි එක දෙයක් තිබුණා. බුදු හාමුදුරුවෝ දෙසූ දහමට අනුව හිත හදාගන්න මං උත්සාහ කරා. සුනාමියෙන් පස්සේ මං ජීවත් වුණේ පුණ්‍යායතනයක් මගින් ලබා දුන් කූඩාරමක. මං කූඩාරමේ ඉන්නකොට දැක්කා හැමදාම නිල් පාට ටී-ෂර්ට් එකකින් සුදු පාට කලිසමකින් සැරසුණු හරිම කරුණාවන්ත පිරිසක්. පස්සේ මං දැනගත්තා ඔවුන් තමයි සුනාමියෙන් දිවි ගලව අයට උපකාර කිරීමට පැමිණි තායිවානයේ ඉඳන් පැමිණි සුචි බෞද්ධ සාහනසිය පදනම. මම නිවාස සංචාරය පැවැත්වීම සඳහා සුචි ස්වේච්ඡා සමාජයෙන් සමග එකතු වුණා. දිවි ගලවාගත් අය සමග ගත කළ සෑම මොහොතක්ම මගේ හිතේ වේදනාව අඩු කිරීමට ඒ උපකාරී වුණා. අපි තවදුරටත් තනි වුණේ නෑ කියන හැඟීම මට ඇති වුණා. සුනාමියෙන් දිවි ගලවාගත් අයට උපකාර කිරීමට මට අවස්ථාව ලබා දීම ගැන මම සුචි ස්වේච්ඡා සමාජිකයන්ට කෘතඥ වෙනවා. මම හම්බන්තොට සුචි උතුම් සෙනෙහසේ ගම්මානයේ ජීවත් වෙනවා. මේ ඔවුන්ගේ මධ්‍ය කාලීන, දිගු කාලීන සහ සහන සේවා කටයුතු වල ප්‍රජාව සමග එකට එකතු වෙලා වැඩ කටයුතු කරනවා. දෙදස් 4 සුනාමියෙන් පසු සුචි සංවිධානයේ සහයෝගය කිසිදා අඩු වී නැහැ. විනාශයෙන් පසුවත් ශ්‍රී ලංකාව තවමත් මිහිපිට ස්වර්ගයක්. හේතු වශයෙන්ම අසරණ සහ දුක් විඳින අය සමග යාමට අපි ඉගෙනගෙන ඇත්තෙමු. පෘථුවියේ පරිසරය ආරක්ෂා කිරීමට අපි සෑම උත්සාහයක්ම දරන්නෙමු. ආදරේ ඇති ඕනෑම තැනක ස්වර්ගය ඇති බව අපි තරයේ විශ්වාස කරමු.